තත්ත්වයක්. තවත් ඒ වැඩ කටයුතු සිද්ධ කර ගැනීම සඳහා අපට අවශ්‍යතාව තිබෙනවා. මේ දිස්වන පරිදි මේ භූමියේ දැනට මේ වෙනකොට මේ තත්ත්වය අප සකස් කරමින් පවතුන ලබනවා. දැනට අපිට තිබෙන්නේ විශේෂයෙන්ම අප්‍රේල් 1 වෙනිදා බක් පොහොය දවසේ සීල් සමාදානය සඳහා මේ ඉතිරි වී තිබෙන භූමිය කොන්ක්‍රීට් කර ගැනීම කටයුතු සිදු කරන් තිබෙන්නේ. හරිම සන්තෝෂයි මේ භූමියේ පැවතිච්ච ආකාරයත් දැන් පවතින ආකාරයත් දකිනකොට හරි ලස්සනට සහ සොඳුරු භූමියක් බවට පත් කරගන්නට අපි කටයුතු කරමින් පවතුන ලබනවා. හෙට දවසේදීත් සහ අද දවසේ සන්ධ්‍යා යාමේදීත් මේ ඉතිරි ටික කොන්ක්‍රීට් කිරීම සඳහා අපි මහන්සියක් දරන්නට යෙදෙනවා. පිටිපසින් පෙනෙන බිත්තියත් මේ වෙන විට ඉදිකිරීමේ කටයුතු කරමින් පවතුන ලබන්නේ. බක් පොහොය දවසේ දවස පුරා සීල භාවනා වැඩසටහනත් ඒ වගේම විශේෂයෙන්ම එළිවෙනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාවත් මේ භූමිය තුලම සිද්ධ කරන්නට අපේ අදහස. ස්ටේජ් එක මත ධර්ම සාකච්ඡා ධම් දේශනාදී පැවැත්වෙනවා. මේ භූමිය තුල දායක කාරකාදීන් උපාසකම්මතාසලා සිල් සමාදන් කටයුතු කරනවා. ඒ වගේම මේ සෑමලුවේ මැද තිබෙන කණු හතර මැද ගොක්කොළ වලින් සකස් කරන ලද මණ්ඩපය සකසාගෙන පිරිත් දේශනා එළිවෙනතුරු පවතින මේ පැවැත්වීමට නියමිතයි. හිමිදිරි පාන්දර දෙවෙනි දින විශේෂයෙන්ම නිර්මාංශ සංඝසතු දානමය පුණ්‍ය ක්‍රියාවක් කරමින් මේ සීලුපින් කම් නිමා කරමින් සීල දෙවි දේවතාන් වහන්සේලාට අනන්ත සක්වල විශ්වයේ මුළු විශ්වයටම පින් අනුමෝදනා කරමින් සෑයේ ඉදිරි කටයුතු බවට පත් වී තිබෙන්නේ මේ දකින්ට හම්බෙන බේස් වලවල් එක සම්බන්ධ කුළුණු මත අඩි 60 ප්‍රමාණයට අඟල් 8කින් ඝනකමින් යුක්තව net දෙකකින් යුක්තව 16 කම්බි යොදමින් විශේෂයෙන්ම ස්ලැබ් එක දැමීම කටයුතු තමයි අපි ඊළඟ පියවර බරපත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ කටයුතු නිමා කරගත්ත වහා විට එම කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වන ලබනවා. ඉතින් ලංකා වාසී ලෝක වාසී සදහැවත් හැමදෙනාට අපි ආරාධනා කරනවා මේ ඉදිරියෙන් පවතින මහා සෑරජානන් වහන්සේ